හායි කොහොමද ඔයාලට මේ මම බබාගේ බුද්ධි වර්ධනය වෙන්න ගෙදරින්දම කරන්න පුළුවන් ක්‍රියාකාරකම් වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එකෙන් තමයි මේ හම්බ වෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මෙතනදී මම මගේ බබාට දීලා තියෙනවා හාල් ටිකක් භාජනයකට දාලා හැඳිත් එක්ක කප් එකකුත් එක්ක මේකෙදි බබා හාල්ට ඇල්ලන්න ඒ වගේම හැන්දෙන් හාල් ගන්න ඒ වගේම හාල් අතෙන් අරගෙන හරි හැන්දෙන් අරගෙන හරි අනිත් කෝප්පෙට දාන්න වගේ ක්‍රියාකාරකම් රැසක් මෙතනදී පුරුදු වෙනවා. මේකෙන් බබාලගේ හිත එක තැනක තියාගෙන වැඩ කටයුතු කරන්නත් ඉවසීම ප්‍රගුණ කරන්නත් ඒ වගේම අත්වල ඇඟිලිවල චාලක හැකියාව වර්ධනය කරන්නත් මේ ක්‍රියාකාරකම ගොඩාක් දුරට බලපානවා. ඒ වගේම මෙතනදී මම හාල්ලට අරන් තියෙන්නේ ඔයගලන්ට ඒ වෙනුවට වියලාගත්ත පොල් කුඩු හොඳට පිරිසිදු කරගෙන වියලාගත්ත වැලි වගේ දේවල් දෙන්න පුළුවන්. මෙතනදී මට ඒවා හොයාගන්න නැති නිසා මම ගෙදරදීම ගන්න පුළුවන් විදිහට මේ හාල් තමයි දුන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේකේ බබා හැන්ද අල්ලන් ඉන්න විදිහ හැන්ද අල්ලන්න එයා පුරුදු වෙනවා. ඒ වගේම හාල් අතින් අරගෙන අනෙක් කප් එකට දාන්න එයා පුරුදු වෙනවා. මේකෙදි ඒගොල්ලන්ගේ හිත එක තැනක තියාගෙන වැඩ කරන්න පොඩි කාලේ දම පුරුදු කරන්න පුළුවන් ක්‍රියාකාරකමක්. ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට අතින් අරන් භාජනයට හාල් දානවා. මෙතනදී ඒගොල්ලන්ගේ ඇඟිලිවල තියෙන චාලක හැකියාව වර්ධනය කරන්න මේ ක්‍රියාකාරකම ගොඩාක් දුරට බලපානවා. ඉතින් ඕගොල්ලමුත් ගෙදරින්දා මේක කරලා බලන්න. දෙවෙනි ක්‍රියාකාරකම තමයි මේ වගේ බෝතලයකට එහෙම නැත්නම් මොකක් හරි භාජනයකට මූඩිය වැහෙන භාජනයකට ඇතුළට මොනවා හරි දෙයක් දාලා ඒ අගලන්ට හොල්ලන්න දෙන්න. ඒකෙන් ශබ්ද වලට තියෙන ඒ කියන්නේ ශබ්ද වලට ඒගොල්ලන්ගේ හැකියාව වර්ධනය වෙනවා. ශබ්ද වලට ඇහුම්කන් දීමේ හැකියාව වර්ධනය වෙනවා. ඒගොල්ලන්ට පුළුවන් වෙනවා දෙයක් හොඳින් ග්‍රහණය කරගන්න. මොකද්ද මේ ශබ්දය කියන එක හඳුරගන්න මේ ක්‍රියාකාරකම ඇත්තටම වැදගත් වෙනවා. ඒ වගේම මෙතනදිත් මේගොල්ලන්ගේ අතේ ඇඟිලිවල චාලක හැකියාව වර්ධනය කරගන්න මේ ක්‍රියාකාරකම වැදගත්. මෙතනදී ඒගොල්ලන් බලනවා මොකද්ද මේ ශබ්දය කොහොමද මේ ශබ්දය එන්නේ මෙහෙම කරොත් තමයි මේ ශබ්දය එන්නේ වගේ ඒගොල්ලන්ගේ මොළයේ වර්ධනයේට මේක ගොඩාක් බලපානවා. මේ වගේ ඕගොල්ලන් බෝතලයක් හරි මොකක් හරි භාජනයක් අරගෙන ඒකට වැලි හරි ගල් කැටි කීපයක් හරි නැත්නම් ඕගොල්ලන්ට කැමති මොනම හරි දෙයක් දාලා හොල්ලන්න දෙන්න. බබා ඒක කරන විදිය අනුව ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් බබා මොන වගේ හැකියාවන්ද වර්ධනය කරගන්නේ කියලා. මේ විදිහට සරල ක්‍රියාකාරකම් ගෙදරදීම ඕගොල්ලන්ට කරන්න පුළුවන්. වැඩි ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේත් නැහැ. වැඩි කාලයක් යන්නේත් නැහැ. ගෙදර ඉන්න අම්මා කෙනෙක්ට නම් වඩාත් ලේසි. මේ විදිහට පොඩි පොඩි ක්‍රියාකාරකම් කරන්න දෙන්න. හැම වෙලාවෙම ෆෝන් එක, ටීවී එක වඩාගෙන ඉන්නවා වගේ දේවල් කරන්න එපා. පුළුවන් තරම් බබාට නිදහසේ එයාගේ වැඩ කටයුතු කරන්න ඉඩ දෙන්න ඕනි. ඊළඟ ක්‍රියාකාරකම තමයි මේගොල්ලන්ට මේ කුරුටු බලි අඳින්න දෙන ක්‍රියාකාරකම. මේ වයසේදී නම් බබාලා බිත්තිවල එහෙමත් අඳිනවා. තාම අපේ බබාට නම් ඒක පුරුදු වෙලා නැහැ. මම මේ වගේ පොඩි පොතකුයි පෑනකුයි දීලා තියෙන. හැබැයි මේක පොඩි අවදානම් වැඩක්. ඇහි මැනගන්න පුළුවන් පෑන. ඒ නිසා ළඟම ඉඳගෙන මේක කරන්න දෙන්න බබාට. බබා පෑන අල්ලන විදිහ සහ එයා අඳින දේවල් අපි ඒක එයාට උත්තේජනයක් විදියට මොකක් හරි කුරුටු බලියක් එයා ගෑවට පස්සේ අත්පුඩි ගහලා එයාව දිරිමත් කරන්න. එතකොට එයා නැවත නැවත ආසයි හිතෙනවා මේ දේවල් අඳින්න කරන්න. ඉතින් ඒ විදිහට එයාට දෙන්න පොතක්, පැස්ටල් කූරක්, පාට පැන්සලක් හරි පෑනක් හරි දීලා මේ විදිහට එයාට අඳින්න දෙන්න. බලන්න එයා පෑන අල්ලන විදිහ, පොත පෙළන විදිහ, පොත හසුරන විදිහ වගේ ගොඩාක් දේවල් මේ ක්‍රියාකාරකමෙන් එයාට ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ පොඩි පොඩි දේවල් ඒගොල්ලන්ට දෙන්න පොඩි කාලේ ධම්ම පොතට පතට හුරු වෙනවා. එතකොට ආස හිතෙනවා. ඒගොල්ලන්ව දිරිමත් කරන්න මේ වගේ ක්‍රියාකාරකම් කරන්න. බබාලා එක විදිහකට ඉන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ ඒගොල්ලන්ව
මේ විදිහට තියාගෙන අපි ඒගොල්ලන්ගේ අවධානය එක තැනකට යොමු කරලා ක්‍රියාකාරකම් කරන්න. ඉතින් මම අද මේ වගේ සරල ක්‍රියාකාරකම් තුනක් තමයි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරේ. මගේ වීඩියෝ මාලාවෙන් මම තවත් ඉදිරියේදී මේ වගේම ගෙදර ඉඳන් කරන්න පුළුවන් බබාගේ බුද්ධි වර්ධනයට වැදගත් වෙන ක්‍රියාකාරකම් රැසක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී ඉන්න මගේ වීඩියෝත් එක්ක අදට සමුගන්නවා. ස්තුතියි.